ඒඩ්ස් ඔබ දැන්ද වේසිය කියන්නේ මමත් හරියටම දැනගත්තේ පෙරේද. පෙරේදේ ඉඳලා මම මමත් එක්ක හිටපු හැම පරිමේයක්ම මේ නිවුස් එක දැනුම් දුන්නා. එයා හම්බෙලා තව 4-5 දෙනෙක් ඉන්නවා ගිහින් හම්බෙලා. ඔයාලගේ මැඩම් පොළවේ පස් කකා දිවුර කිව්වේ උඹලට කිසි ලෙඩක් නැහැ මාසෙන් මාසෙට උඹලව චෙක් කරන ඕනි විදිහකට ඉඳලා යන්න කියලා. අපිටත් මැඩම් මේව තමයි කිව්වේ. අපි ළඟට එන්නේ බෝපෙල වගේ කිරිමි කිව්වා. අපි ඒ විශ්වාස කරා. ඒකුම් බෝපෙල නෙවෙයි බෝවන ලෙඩ. මොකද හුත්තිය දැම්මම කරන්නේ? ඒක වා තීරණය කරා. මම කරන දේ තීරණය කළා ඉවරයි. මොකද උඹ කරන්නේ? මට දැන පිරිමි අමාරුවේ දාන්න බෑ. ඒ මම කවුරුද දැන බෑ. අම්මා උඹලා මේ කරපු ඒවට මාර පිං අයිතු නැති හුත්ති. ජීවිතයට එහෙම සපක් ලැබිලා නැහැ කියලා මගේ කකුල් දෙක අල්ලලා පින් දුන්න හැටි මතක නැද්ද? අනේ මේ හුත්තක් කතා කරන්න එපා. මෙච්චර කල් ඒක කතා කරේ නෑ. හැබැයි අද ඉඳලා ඒක කතා කරනවා. මමයි මේ රස්සාව කරන්නේ. මට මැරෙන්න කවන් රැජිනාක් වගේ ඉඳලා මැරෙන්න ඕන. ඒකට මට සල්ලි ඕන. මාත් එක්ක බුදිය ගත්ත හැම එකාගෙන් මම සල්ලි ගන්නවා. මට රුපියල් 10,000. රුපියල් 10,000. යකෝ ඔබත් එක්ක බුදියගෙන මම ඒඩ්ස් උත් හදාගෙන ඔබට රුපියල් 10,000ක් දෙන්න. හිතුවද වේසිය මට ඒ තරමට මෝල් කියලා? ඔබ මට රුපියල් 10,000ක් නොදුන්නොත් මම ඔබේ ඔෆිස් එකට ඇවිල්ලා කෑ ගහලා කියනවා ඔබට ඒඩ්ස් කියලා.